good morning. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් ගොඩක් කාලෙකින් අද අලුත් වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නවා මගේ කැම්පස් එකේ යාළුවෝ ටිකත් එක්ක. අද අපි යනවා ෆීල්ඩ් විසිට් එකක්. අපි අද යන්න හිතාගෙන ඉන්නේ අවිස්සාවෙල්ලේ තැන් කීපයක් තියෙනවා බලන්න. ඉතින් මේ තැන් කීපයක් අතරින් අපි මුලින්ම ආවා මෙතන මේ අවිස්සාවෙල් යන ගමන් මාර්ගය අතුරුදු තියෙන තල්දුව කියලා. මේ තල්දුව කියන ඒ හරිය තියෙනවා මේ බැරන්ඩි ගෝවිල කියලා එකක්. ඉතින් මම ඉන්නේ ඒ වෙලාවේ මෙතන. ඉතින් මගේ යාළුවෝ ටික මෙතන ඉස්සරහා ඉන්නවා. මම ඔයාලා යාළුවා පෙන්නන්නම් ඔයාලට. ඉතින් අපේ පළවෙනි නැරුම් තැන උනේ මෙතන බැරන්ඩි ගෝවිල. අපි බලමු ඉස්සරහට යන ගමන්. ඉතින් ඕගොල්ලන්ට මේ බැරන්ඩි ගෝවිලට එද්දි මෙතන තියෙනවා අවිස්සාවෙල් මෙතන මේ තල්දුව මෙතන පොඩි ටවුන් එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඇවිල්ලා ඔයාලට මෙන්න මෙතනින් බෝඩ් එකක් තියෙනවා. මෙන්න මෙතනින් හැරිලා ඇතුලේ පාරේ ගියපම ඔයාලට බැරන්ඩි ගෝවිලට යන්න පුළුවන්. මේ වෙලාවෙත් ගොඩක් කට්ටිය වෙනවා මේක බලන්න. මොකද වෙනවද? මෙන්න මේ ඇතුලේ මාර්ගේ තමයි කෝවිලට යන්න තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නවා සීතාවක උද්භිද උද්‍යානයේට. ඉතින් අපි දැන් අද ටිකට් කවුන්ටර් එකෙන් ඇතුල් වෙලා අපිට ගයිඩ් කෙනෙක් දෙනවා කියලා කිව්වා. ඉතින් අපි යාව ගන්න දැන් එතෙන් යනවා. අපි බලමු එතෙන් ගිහලා. යාළුවෝ ටිකත් පිටිපස්සෙන් ඉන්නවා. වෙදර් වලට විත්ස්ටෑන්ඩ් කරන්න ඩිසයින් කරන්න ඕනේ. ඉතින් මට මේ පාරේ යද්දී දැකපු දෙයක් තමයි ඉතින් මේක මේ වහින කාලේ නම් මාරම ලස්සන ඇති. ඉතින් මේ අපි දැන් ආවේ මේ දවස්වල මේ ටිකක් පෑවිල්ල කාලේ. ඉතින් අර මේ වතුර උල්පතක්වත් නැහැ මේ හරිය පේන්න. මේ ඔක්කොම වේල්ලා ගිහිල්ලා. ඉතින් අර මේ වැස්ස කාලේ ගාවොත් ඉතින් මේ පරිසරයත් ලස්සනයි. මේ මාර මැද්දකම මාරම සුන්දරත්වයක් තියෙනවා. මේ ඉතින් ඇවිත් බලන්න ඔයාලට මම මේකට ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අපි ඉස්සරහට යමු. යාළුවෝ දෙන්නෙක් යනවා. පිටිපස්සෙන් එනවා අපි අනිත් කට්ටිය. අපි සර් යනවා මෙතන ඉස්සරහ. ඇයි මහන්සිද? ඊට මහන්සිය දෙලා මේ හොඳටම හැටි. නඩේ ගුරා.
පේන ඇති මේ වහින කාලට නම් මේ වගේ වතුර යනවා. මේ කාලේ නම් වතුර පොදක් වන්නේ ඇවිල්ලා තරම හිතා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේන ඇති මේ මෙතන මේ ස්ටෙප් බයි ස්ටෙප් මේ වතුර වැඩෙන්න හදලා තින්නේ. මෙතන මේ මෙතින් පල්ලෙහාට වෙලා මෙතනින් බෝක්කුවට වෙලා මෙතනින් මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් උහුම් පල්ලෙහාට යන්න තමයි මේ හදලා තින්නේ. මේ කන්ද උඩ ඉඳලා මෙන වතුර අර දැන් අර ගාඩන් එක සාමාන්‍යයෙන් අර මේ සාමාන්‍ය තැනක වගේ නෙමෙයි අර විදිහට හැම දෙයකම පිළිවෙලකට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතරම අර මේ වහින කාලේ නම් හරි ලස්සන ඇති මේ බලන්න එන්න. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න මේ මේක දැන. ඉතින් මේ අර කඳු දෙපැත්තෙම මේ කඳු තියෙනවා. මේ ඈත කන්දක් තියෙනවා. කඳු වලින් වට වෙලා තියෙනවා. ඔයාලට මේ මෙන්න මේ තැන දැකපුවම මතක් වෙනවද බලන්න. මේ ගොඩාක් විෂුවල් වලට ඒ වගේම ටෙලි ඩ්‍රාමා වලට ගොඩක් කට්ටිය ෆොටෝ ෂූටින් වලට එහෙම මෙන්න මේ තැන ගන්නවා. මේ YouTube වීඩියෝ වල ගොඩක් විෂුවල් වල තියෙන්නේ මෙන්න මේ සීතාක් බොටනිකල් ගාඩන් එකේ මෙන්න මේ කෑල්ල ගත්ත වීඩියෝස් තමයි. එතන ගොඩක් කට්ටිය ෆොටෝ ෂූට් කරන්න ඒ වගේ විෂුවල් ගන්න ගොඩක් කට්ටිය මෙතෙන් එනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆොටෝ ෂූට් කරනවා නම් විෂුවල් ගන්නවා නම් මෙතන ගාණක් අය කරනවා. ටිකට් කවුන්ටර් එකේ මෙතන වලට આવුත් බලා ගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් ඔයාලා ෆොටෝ ෂූට් එකක් අය කරන්න වෙනවා නම් මුදලක් ගෙවලා තමයි මෙතන ඔයාලට අවශ්‍ය වැඩේ කරගන්න වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මේක බලන්න එන එක්කෙනෙක් නම් සාමාන්‍යයෙන් ටිකට් එකක් 300 ගාණක් විතර වගේ වෙන්නේ. ඒ වගේ ගාණක් දීලා ඔයගොල්ලන්ට ඇතුළේ මෙතන ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මේ අර අතන ඇතුළේ ඈත පේනවා ඇති මේ ඔයාලට මේ බෝට් රයිඩ් යන්න පුළුවන්. අතන හංස බෝට්ටු දෙනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එකත් ඔයාලට આવුත් ගන්න පුළුවන් මෙතන. ඉතින් ඔහොම තමයි මේ ගාඩන් එක තියෙන්නේ. ඔයාලට આવුත් බලා ගන්න. ඉතින් මේ දිගට යන්න තියෙන උඩ අර අපි දැන් ගිහිල්ලා අර කන්ද උඩින් ඔහොම පල්ලෙහාට රයිට් ඔන්න. ඉතින් අපි සීතාවක බොටනිකල් ගාඩන් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නවා ලබුගම වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට. ඉතින් ඕගොල්ලන්ට මේ පේනවා ඇති මේ මෙතන අපි දැන් ගිහිල්ලා බලමු මොකද්ද මෙතන තියෙන ගඟ ඇලද මොකද්ද කියලා. මේක හරස් කරලා තමයි මේ වෙල්ල බැඳලා තියෙන්නේ. දැන් අපිට ගයිඩ් කෙනෙක් හම්බුණා මේ මෙතන විස්තර කියලා දෙන්න. අපේ කට්ටියත් මෙතන ඉස්සරහින් යනවා. අපි ගිහිල්ලා බලමු මේ මෙතන කොහොමද වැඩ සිද්ධ වෙන්නේ කියලා. රයිට්. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මෙතෙන් එනවා නම් සාමාන්‍ය විශේෂ අවසරයක් ගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට මේ යන අතරතුර ඇවිල්ලා මේක එහෙම එකපාරට බලන්න බෑ. ඔයාලා කලින් මේක රික්වෙස්ට් එකක් කරලා ඒ රික්වෙස්ට් එක කරද්දිත් ඔයාලා මොකක් හරි එක්ක අධ්‍යයනයකට හරි මොනවා හරි ඉගෙන ගන්න දෙයකට සාමාන්‍යයෙන් එහෙම විශේෂ අවස්ථාවකට තමයි මෙතෙන් આવුත් බලන්න පුළුවන්. ඉතින් අපි අර කැම්පස් එකෙන් ආපු හින්දා මේ අපි කලින් රික්වෙස්ට් කළා. ඉතින් එහෙම ආපු හින්දා අපිට මෙතන බලන්න අවස්ථාව ලැබුණා. අපි දැන් ඉන්නේ මෙතන මේ ඩෑම් එක උඩ.
අඩිය අඟලට අඟල තමයි කියන්නේ. එතකොට අනිත් එක තමයි මෙන්න මේ බෙල් එක. මේවට අපි කියනවා බෙල්ස් කියලා. එකක් මේකට කියනවා වෙබ් ටෙල් කියලා. ඒක ඩ්‍රයි වෙල්. ප්‍රශ්නයක් නැහැ. එළියදී මේකක් වුණොත් එහෙනම් අපේ ගෑස් එක නවත්තන්න වෙන්නේ. ඒක හින්දායි අපිට ලොකු ක්වොන්ටිටි එකක් ඕන නැති හින්දායි අපිට ඔන්න ඉතින් අපි අතන ලබුගම වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට ගිහිල්ලා ඉතින් ඊපස්සේ අපි දැන් ඇවිල්ලා ඉන්නවා කලඩුව වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට. ඉතින් අතන ලබුගම වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක මම ඔයාලට කියනවා මතක ඇති. එතන හරස් කරලා තියෙන ඔය තමයි ඔය කියන්නේ එතන වැවක් විදිහට තමයි ඒක තියෙන්නේ. වක්කොය කියන ඔය තමයි හරස් කරලා දැන් එතන වැවක් විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ වැවෙන් තමයි මේ වතුර අරගෙන වෝටර් ට්‍රීට්මන්ට් කරන්නේ. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නවා මේ එතනම ඊට පොඩ්ඩක් මෙහෙන් දෙනවා කිලෝමීටරයක් වань දුරින් කලඩුව වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එක. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ මේක. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ එතන කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපිට කියලා දෙන්න අපිත් එක පිටිපස්සෙන් ගයිඩ් කෙනෙක් එනවා. ඉතින් මේ ඕගොල්ලන්ට වෙන්නේ මේ කලඩුවාව ජලාශය. ඉතින් මේ දැනට මේකේ වතුර මට්ටම ගොඩක් අඩු වෙලා තියෙන මේ තියෙන පෑවිල්ලත් එක්ක මේ වල මෙතන ඇතින් පේනවා ඉතින් මේ පාරක් තියෙනවා. ඉතින් අර මේ අර වික්ටෝරියා ජලාශය අර හිඳිච්චාම තෙල්දෙණිය නගරේ මතුවෙනවා වගේ අත්තර මේකෙත් මේ ඔය උතන තියෙන පාර තමයි මේ ඉස්සර කොළඹ රත්නපුරේ ගිය පාර කියලා කියන්නේ මේ මෙතන තියෙන එක. ඉතින් ඒක දැන් ඔය වතුර මට්ටම අඩු වෙලා හින්දා ඔය පේන්නේ. ඉතින් මෙතනින් වතුර වැඩි කාලෙ මෙන්න මෙතනින් ස්පීල් කරන වතුර. ඉතින් 1954 වගේ තමයි මේ ඉදි වුණා කියලා කියන්නේ. අපි කලින් බලන්නේ ලබුගම වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකට වැඩිය මේකේ පොඩි වෙනසක් තියෙනවා. මේ කලඩුව වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ මේ සාමාන්‍යයෙන් වැඩි වතුර මේ පිට වෙද්දි මෙතන ජල විදුලි උත්පාදනය කරනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ ටර්බයින් දෙකක් තියෙනවා. ඉතින් මේ කාලේ නම් මේක නතර කරලා තියෙන්නේ මේ ජලාශය වතුර අඩු වෙනදා. සාමාන්‍යයෙන් අපිට කියපු විදිහට අඩි 23 මට්ටමේ විතර වාගේ තියෙද්දි මේ ජල විදුලි උත්පාදනය කරනවලු. දැන් අඩි 27 කියන ලෙවල් එකට පල්ලෙහාට බහැලාලු තියෙන්නේ. ඒ කියන්නේ වතුර මට්ටම අඩු වෙලා. ඉතින් ඒ නිසා තමයි මේකේ මේ විදිහට මේ විදුලි උත්පාදනය කරන නතර කරලා තියෙන්නේ. නැත්තම් ජලාශයේ වතුර වැඩි කාලයකදී නම් මේකේ විදුලි උත්පාදනය කිරීම කටයුතු සිද්ධ වෙනවා. මෙතන
අදට මගේ වීඩියෝ මෙතනින් අවසන් කරන්න තමයි හදන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එක නතර කරේ කලටුවා වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකේ. ඉතින් ඊට පස්සේ අපි ආවා මෙතන කුමාරියල්ලගේ දෙනත් යන පල්ලෙහා. ඉතින් කුමාරියල්ල දිගේ මේ ඔය දිගේ උඩට එද්දී අපිට නාන්න දණක් හම්බුණා. නාන්න දණක් හොයාගන්න අමාරුයි මේ දවස්වල පෑවිල්ල හින්දා. ඉතින් අපිට නාන්න දණක් හම්බුණා. දැන් අපි ඉතින් නාලි වෙලා අපි දැන් ආපහු යන්න තමයි හදන්නේ. ඉතින් අද දවසේ vlog එක ඉතින් ඔය විදිහට තමයි වුණේ. අපි කොහොමද වීඩියෝ එක එන්ජොයි කරන්න කියලා හිතනවා. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න යන්න. channel එක subscribe කරන්න නැතුව channel එක subscribe කරන්න. එහෙනම් අද දවසේ සෙට් වෙමු. හැමෝටම ජය වේවා.